68 ලක්ෂය මාලිමාවෙන් ගැලවී යයි. අනිද්ද වෙන්නේ මොකක්ද? ඉතින් කවුද මේ පාර පුංචි ඡන්දේ ලොකුවට දිනන්නේ? ඉතින් ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය සභා, නගර සභා සහ මහනගර සභා පවත්වන පළාත් පාලන ඡන්ද විමසීම ලබන 6 වෙනිදා පැවැත්වීමට නියමිතයි. ඉතින් ඡන්ද විමසීම පැවැත්වෙන්නේ කොට්ටාස විදිහට, විශේෂයෙන් මේක 2018 දී තමයි මුලින්ම මේ කොට්ටාස විදිහ හඳුන්වා දුන්නේ. ඉතින් මෙහිදී එක් කොට්ටාස දෙකට එක් අපේක්ෂකෙක් තමයි ඡන්දය ලබා දීමේ හැකියාව තිබෙන්නේ. ඉදිරිපත් වීමට එක් පක්ෂයකින්, මොකද සාමාන්‍යයෙන් මහමැතිවරණය වගේ එක් පක්ෂයකින් දෙන්න තුන් දෙනා වගේ දිස්ත්‍රික් වලට ඉදිරිපත් වෙනවා වගේ දැන් මේ ඉදිරිපත් වෙන්නේ නැහැ එක් කොට්ටාසයකට එක් පක්ෂයකින් එක්කෙනා. ඉතින් මනාප ලකුණු කිරීම කිසිවක් නැහැ. රචනාධිපතිවරණයේදී වගේ එම් පක්ෂයේ ඉදිරියේ කතිරේ සලකුණු කිරීම ප්‍රමාණවත් තම කොට්ටාසයේ ජයග්‍රහණය Taman කැමති අපේක්ෂකයාට ඡන්දය මගින් ප්‍රකාශ කිරීමට. ඉතින් මේක මේ ආණ්ඩුවේ තීරණාත්මකම ඡන්දය වෙනවා. මොකද දැන් මේ ආණ්ඩුව ඇවිල්ලා මාස 6ක් දැන් ගෙවි ගිහිල්ලා තියෙන. ඉතින් ආණ්ඩුවේ හොඳ නරක එහෙම නැත්නම් ආණ්ඩුවේ තත්ත්වය තියෙන්නේ කොතනද කියලා මෙන්න බලන්න පුළුවන් හොඳම ඡන්දය තමයි මේ පළාත් පාලන ඡන්දේ. ඊට පස්සේ පළාත් සභා ඡන්දේ නෝ. නමුත් ඒක ඉන්න ටික කාලයක් යයි, සමහර අවුරුද්දක් විතර වගේ. ඉතින් ඊට කලින් ආණ්ඩුවට තමන්ගේ අඩුපාඩු සහ වැරදි සහ තමන් යන පැත්ත හදා ගන්න තියෙන අවස්ථාව තමයි මේක. ඉතින් මේක කවුරු දිනාවිද කියලා නම් අතරම කියන්න ලේසියි. මොකද මේක ආණ්ඩුව දිනායමක් නෙවෙයි. මොකද විපක්ෂ කණ්ඩායම් වල ලොකු ප්‍රගතියක් පේන්නේ නැහැ තවමත්. විශේෂයෙන් ජනතාව අතරට යන විදියක් කවුරු මොනවා කිව්වත් විපක්ෂ කණ්ඩායම් වල උන්ට මේ සැරේ දිනන්න බෑ. නමුත් මාලිමාගේ පැත්තට මම හිතන්නේ අතරම 68 ලක්ෂය මොන්ට ඒවි කියලා මහමැතිවරණය ගත්තා. මොකද මහමැතිවරණයේදී උන්ට ලොකු ජයග්‍රහණයක් ලැබුණා. නමුත් මෙවර විශේෂයෙන් පළාත් පාලන මැතිවරණයකදී වර්තමානයේ බලයේ ඉන්න ආණ්ඩුව සමපත් වෙලා වුරුද්දක්වත් නැති නිසා සහ විපක්ෂයේ ප්‍රධාන කණ්ඩායම් කිසිවක් නොමැති තත්වයක් උඩ වර්තමානයේ වලට අනිවාර්යයෙන්ම විශේෂයෙන් ඡන්ද පොලට යන ඡන්ද හිමියන් ප්‍රමාණය අඩු වීමක් අනිවාර්යයෙන් දැක ගන්න පුළුවන්. විශේෂයෙන්ම මේක පක්ෂ විපක්ෂ දෙපැත්තේ. මොකද මාලිමාවට තමයි දුන්න සහ මාලිමාවට ඡන්දය පළ කරා අය විශේෂයෙන් මහමැතිවරණය වගේ මම හිතන්නේ 68 ලක්ෂයම උන්ට පළාත් පාලන මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කරයි කියලා. මොකද ඔවුන් යම් කිසි ආකාරයක ආණ්ඩුව පිළිබඳ විවේචනාත්මක ස්වරූපයෙන් ඉන්න පිරිසකුත් ඉන්නවා මේ 60 ලක්ෂයේ. ඉතින් ඔවුන් සමාජ ඡන්ද පොලට නොයා ඉන්න පුළුවන්. ඒ වගේම තමයි අර මහමැතිවරණයේ තරම් ජනාධිපතිවරණයේ තරම් කිසිම උනන්දුවක් මේ සඳහා නැහැ. ඉතින් ඒ උනන්දුවට පම නිසා ඡන්ද පොලට ඡන්ද දායකයන් යෑමට අඩු වෙන්නත් පුළුවන් දෙපාර්ශ්වයේ. මේ වගේම තමයි විරුද්ධ පක්ෂයේ ඡන්දත් අඩු වෙන්න පුළුවන්. මොකද විරුද්ධ පක්ෂිකෙනුත් දන්නවා මෙයා ආණ්ඩුව එහෙම නැත්නම් මාලිමාවට පහළ ඡන්දයක් ඔවුන් ජයග්‍රහණය කරනවා. ඉතින් ඒක නිසාම බොහෝ දුරට විරුද්ධ පක්ෂිකෙනුත් අනිවාර්යෙන් ඡන්ද පොලට යන එකක්. ඉතින් මේ නිසාම ඇත්තටම ඡන්ද භාවිතා කිරීමට වෙයි. මොකද ගියවර ඡන්ද හිමිනාමලයේකම තමයි ප්‍රවචනයට ගන්න. ඉතින් ඒ ආකාරයටම ලොකු ඡන්ද ප්‍රමාණයක් තිබෙනවා. විශේෂයෙන් 1 කෝටි 70 ලක්ෂයක් පමණ ඡන්ද දායකයන් සිටිනවා. ඉතින් බොහෝ දුරට මේ 1 කෝටි 20 ලක්ෂයක් වගේ ප්‍රමාණයක් තමයි ඡන්දය ප්‍රකාශ කරાવી කියලා හිතන්න පුළුවන්. ඉතින් එයිනුත් බොහෝ දුරට 1 කෝටි 20 ලක්ෂයනුත් 1 කෝටි 17 ලක්ෂයක් වගේ තමයි උත්තර බලංගු ඡන්ද භාවිතා වෙන්නේ. ඉතින් බොහෝ දුරට මාලිමාවට ඡන්ද ලක්ෂ 60ක් හෝ 65ක් ප්‍රමාණයක් ලබා ගැනීමට පුළුවන් මේ විදිහට ඡන්දය භාවිතා වුණොත්. ඉතින් 68 ලක්ෂය මම හිතන්නේ උන්ට ලැබෙවි කියලා. නමුත් ලක්ෂ 60 සීමාවට උන්ට යන්න ඕන. මොකද ලක්ෂ 60 සීමාව උන් පන්න ගන්න ඕන මාලිමාව. මොකද විශේෂයෙන් මාලිමාවේ ජනප්‍රියත්වය, ආණ්ඩුවේ ජනප්‍රියත්වය දිගටම පවත්වා ගැනීමට මම කියන්නේ මේ මැතිවරණයේදී හොඳ ඡන්ද ප්‍රමාණයක් ලබා ගැනීම සහ විශාල වශයෙන් කොට්ටාස ප්‍රමාණය ජයග්‍රහණය කිරීම වැදගත්. අපි ගත්තොත් මාලිමාවට ඇත්තටම කොළඹ, ගම්පහ, මහනුවර, කළුතර, මාතලේ ගාල්ල, මාතර හම්බන්තොට, කුරුණෑගල, පුත්තලම, රත්නපුර, කෑගල්ල, බදුල්ල, මොනරාගල, ඉතින් මේ වගේ දිස්ත්‍රික්ක පහසුවෙන් ජයග්‍රහණය කරන්න පුළුවන් උන්ට. අනුරාධපුර පොළොන්නරුව ඇතුළු. ඉතින් බොහෝ දුරට දිස්ත්‍රික්ක 20 මැතිවරණ දිස්ත්‍රික්ක 23න් 22න් බොහෝ දුරට ඔවුන්ට අනිවාර්යෙන් දිස්ත්‍රික්ක 18ක් හෝ 17ක් අතර ප්‍රමාණය ජයග්‍රහණය කිරීමේ හැකියාව තිබෙනවා. ඊයේ මහමැතිවරණ නම් නැත්නම් මේක දිස්ත්‍රික්කය අපරාධුනේ. ඒ මඩකල්පු දිස්ත්‍රික්කේ නමුත් මෙවර යම් කිසි ආකාරයක යම් කිසි ආකාරයක උතුරු නැගෙනහිර හෝ නුවරඑළිය ප්‍රදේශයේ ඡන්දවල වෙනසක් වීමට ඉඩ තිබෙනවා. ඉතින් එහෙම බොහෝ දුරට දිස්ත්‍රික්ක 22න් නවුන්ට බොහෝ දුරට දිස්ත්‍රික්ක 18ක් පාසෙම ජයග්‍රහණය කිරීමේ හැකියාව තවමත් තියෙනවා. ඉතින් ඊතුරු දිස්ත්‍රික්ක තමයි ඔවුන් පිළිබඳව අවබෝධය කරගන්න. ඉතින් ඒ වගේම ලංකාවේ ලොකුම පළාත් පාලන ආයතන කීපයක්ම ජයග්‍රහණය කරා. කොළඹ මහනගර සභාව, කඩුවෙල, දෙහිවල, කිස්ස, ඒ වගේම මහනුවර, ගාල්ල, මාතර, ඉතින් මේ ඇතුළු බොහෝ මහනගර සභා රාශියක් උන් ජයග්‍රහණය කරා. විශේෂයෙන් ප්‍රධාන දිස්ත්‍රික්කවල තිබෙන ඒ වගේම තමයි බොහෝ දිස්ත්‍රික්කවල සියලුම පළාත් පාලන ආයතන මාලිමාව ජයග්‍රහණය කරා. විශේෂයෙන් මාතර, හම්බන්තොට, කළුතර, ගම්පහ, රත්නපුර, මහනුවර, පොළොන්නරුව, අනුරාධපුර, ඒ වගේම කෑගල්ල, කුරුණෑගල. ඉතින් මේ පැතිවල අනිවාර්යයෙන් බොහෝ දුරට මාලිමාව බොහෝ දුරට සියලුම පළාත් පාලන ආයතන ජයග්‍රහණය කරන්න පුළුවන්. මේ දිස්ත්‍රික්කවල තිබෙන ඔවුන් වර්තමානයේ සිටින තත්ත්වයත් එක්කම තාමත් ජනාධිපතිවරයා සහ මේ ආණ්ඩුව පිළිබඳ ලොකුම විවේචනයක් නැහැ. විශේෂයෙන් ජනාධිපතිවරයා පිළිබඳ ඉතින් අනුරාහුගේ ඉමේජ් එක තාමත් මේන්ටේන් කරන් යනවා. මේ දළදා ප්‍රදර්ශනයක් පැවැත්ම ඒකනුත් යම් කිසි ආකාරයකට පාස් පොයින්ට් පැටර්න නෙගටිව් පොයින්ට්ස් තිබුණා. නමුත් ඌට වැඩි වශයෙන් ඌගේ පැත්තට පාස් පොයින්ට් ආවා. ඉතින් ඒකත් එක්ක මේ තියෙන මහමැතිවරණය ගැන කතා කරද්දී අමතක කරන්න බැරිම දෙයක් තමයි මේ මහමැතිවරණය බොහෝ දුරට මීළඟ ආණ්ඩු බලය තීරණය කරන්නේ කවුද කියලා. තීරණය එළියට එන්න පුළුවන් මහමැතිවරණයට පසු තියෙන මේ පළාත් පාලන මැතිවරණය. මොකද මීළඟ ආණ්ඩු බලය කාටද යන්නේ කියලා යම් කිසි ආකාරයක ලබා දෙන්න පුළුවන්. මේ ඡන්දයේ විශේෂයෙන් දෙවන ස්ථානය සහ තුන්වන ස්ථානය ලබා ගන්න කණ්ඩායම් බොහෝ දුරට සජබය, ඒ වගේම පොදු ජන පෙරමුණ සහ දිලිජ් ජයවීරගේ
පක්ෂවල ඡන්ද බලය කොයිතරම් ආකාරයක තියෙනවද කියලා ඇත්තටම බලා ගන්න පුළුවන් ඉන්නේ මේ ඡන්දෙදි. මොකද දැන් ඔවුන් මහමැතිවරණයෙන් පස්සේ මාස 6ක් ගත වෙලා තියෙන නිසා එම පක්ෂවලට දැන් තීරණයකට එන්න පුළුවන් ඔවුන්ගේ ඡන්ද දායකයන් කොහෙ සිටින නිසා ඔවුන්ට තව කුපමණ වර්ධනයක් අවශ්‍යද කියලා. විශේෂයෙන් ප්‍රගතිශීලී කඳවුර විදිහට සලකන වාමාංශික ප්‍රගතිශීලී කඳවුරන මහින්ද රාජපක්ෂගේ ඡන්ද කොට කොතනද තියෙන්නේ කියලා එක මෙහිදී තීරණය වෙන්න තැන හොයාගන්න නැහැ. විශේෂයෙන් ඒක පොදු ජන පෙරමුණක් එහෙම නැත්නම් දිලිත් ජයවීරගේ පදක්කම ළඟද කියලා තීරණය තියෙන්නේ. මේ පුංචි ඡන්දේ ප්‍රතිඵලයක්. ඉතින් බොහෝ දුරට මේ පක්ෂ දෙක ඉදිරියේදී කට ඉල්ලන්න තියෙන අවස්ථාව කොයි වගේ තත්ත්වයකට ඇති වේවිද කියන එක මේදී බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි අනිත් පැත්තේ එක්සත් ජාතික පක්ෂය සහ සජිත් ප්‍රේමදාසගේ සජපේ. ඉතින් මේ දෙකේ ඡන්ද එකතුව ඉදිරියේදී අනිවාර්යෙන් එකතු කර යුතුයි කියන තැනට තවදුරටත් විශේෂයෙන් මේ පාක්ෂිකයන් එන්න පුළුවන්. මොකද මේ ඡන්දයේ ප්‍රතිඵල අනිවාර්යෙන්ම වෙතුන් ප්‍රතිඵලයක් සජපේට සහ UNP එකට එන නිසා ඔවුන් දෙගොල්ලෝ එකතු වුණත් වැඩි ඡන්ද සංඛ්‍යාවක් තියෙන කියලා ඔවුන් දෙගොල්ලන්ට තේන ආකාරයක ප්‍රතිඵලයක් ඔවුන්ට ලැබෙදී. ඒ වගේම තමයි මේක මම අර කලින් කිව්වා වගේ දිලිත් ජයවීරගේ පදක්කම සහ පොහොට්ටුවත් එකතු වෙ යුතුයි කියන තැනට අනිවාර්යෙන් ඔවුනුත් මේ පක්ෂේනුත් එක පක්ෂයක් බවට පත් වීම සහ UNP සජපයත් එක පක්ෂයක් බවට පත් විය යුතුයි කියන තැන අනිවාර්යෙන් මේ බෙදුණු ඡන්ද ප්‍රතිඵලයකින් මේ පක්ෂ වලට ලැබෙවි. ඉන්නේ ප්‍රතිඵලය නෝන්ට එක තීරණය කරන්නේ. මොකද තවමත් ශ්‍රී ලංකා විපක්ෂ නායක නානිකව ඉන්නේ. ඔහුට පාර්ලිමේන්තුවේ හෝ සමාජයේ පිළිගැනීමක් නැහැ. ඉතින් ඒත් එකම තියෙන ගැටලුව ඊළඟ විපක්ෂ නායකයා විදිහට විශේෂයෙන් පාර්ලිමේන්තුවෙන් පිටත කවුද ලැබෙන්නේ කියලා. බොහෝ දුරට ඒකට සටන් කීපයක් තියෙනවා. අපි දැක්ක නාමල් දිලිත්ලා ඇතුළු බොහෝ දෙනා සටන් කරනවා. ඉතින් ඒ හැම දෙයකටම උත්තර මේ පුංචි ඡන්දයේ ප්‍රතිඵලය තුළ තියෙවි. මේ පුංචි ඡන්දයේ ප්‍රතිඵල අනිවාර්යෙන් ආණ්ඩුවට කොහොම ප්‍රතිඵලයක් වේවිද? ඒ වගේම තමයි පක්ෂයට කොහොම ප්‍රතිඵලයක් වේවිද කියලා මොටම වැදගත් මේ ඡන්ද ප්‍රතිඵල. ඉතින් කලින් කිව්වා වගේ මේක ඉතාමත් ඊසි ගේම් එකක්. ඊසි මැච් එකක් මාලිමාවට NPP එකට. ඉතින් කිසිම ගේමක් නැතුව NPP එකට මේක දියන්න පුළුවන්. නමුත් ඔවුන්ගේ ඡන්ද කොට අනිවාර්යයෙන් ලක්ෂ 60 සීමාව තියාගත යුතුයි. ලක්ෂ 60 සීමාවට උඩින්. එහෙම නොවුනොත් ඇත්තටම ඔවුන්ගේ ආණ්ඩුව පිළිබඳ ජනතා විශ්වාසය පණදු වී තිබෙන වයි කියලා ඔප්පු වෙනවා. මොකද ඔවුන්ට ලක්ෂ 8ක් ඡන්ද අඩු වුණොත් ඒක ලොකු ගැටලු. ඉතින් ඒකින්ද අනිවාර්යෙන් ලක්ෂ 60කට වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ගැනීම ආණ්ඩුව ඉලක්කය වී කියලා හිතෙනවා. ඒ වගේම තමයි ඒ සපුරා ගැනීමට උන් උත්සාහ කරાવી. ඒ වගේම තමයි විපක්ෂ කණ්ඩායම් වල බෙදීම කොයිතරම්ද කියලා බලා ගන්න පුළුවන්. ඔය හැම පක්ෂයකම සහ උන්ට ජනතාවගෙන් පණිවිඩයක් ලැබෙන්නේ ඔවුන්ගේ ඡන්දදායකයෙක්ගෙන් ඕගොල්ලෝ බෙදලා හරියන්නේ නැහැ. ඕගොල්ලෝ එකතු වෙ යුතුයි කියලා ඕගොල්ලෝට ආණ්ඩුවටයක් ගන්න නම්. ඉතින් අර කලින් කිව්ව පළාත් පාලන ආයතන ටික අනිවාර්යෙන් මාලිමාවට මේ ඊසි ගේමක් විදිහට දිනාවි. ඉතින් ඡන්ද ගැන ඇත්තටම ලොකු නඳුවක් නැහැ. වැඩිම ඡන්ද ගැන කතා කරන්නේ නැත්නම් ඒක මොකද ඡන්දය තිය කියලා මිනිසුන්ට දැනෙන්නේ නැහැ. මොකද ඊට වඩා දේවල් තියෙනවා. මොකද අවුරුද්ද ගෑප දල්දා ප්‍රදර්ශනය ගැන කතා කරලා ඊට පස්සේ මිනිස්සු දැන් වෙසක් එක ලැස්ති නිසා ඡන්දෙට ලැස්ති වීමක් නැහැ මිනිසුන්ගේ. ඉතින් ඒකින්ද මේක ලොකුවට මිනිස්සු වලට ගන්න ඡන්දයක් නෙවෙයි. ඒ වගේම තමයි තමන්ගේ ගමේ නෑදෑයි අඳුරට හිතවතාට සම ඡන්දය ලබා දෙන්නේ පක්ෂපාත ભેදේ බලන්නේ මෙහිදී. ඉතින් මේ වගේ නිසා ප්‍රතිඵල යම් කිසි ආකාරයක වෙනස් වෙවි හිතුවට වැඩිය. නමුත් බොහෝ දුරට ඡන්ද ලක්ෂ 60 සීමාව මාලිමාව තබා ගත්තොත් ඇත්තටම ඔවුන්ගේ ආණ්ඩුවට ඒ ඉතාමත් වටිනවා මේ ඉදිරි අවුරුදු කිහිපයක් පාලනය කිරීම සඳහා.